වෙත ඉකුත් සති අන්තයේදී ප්‍රහාර මාලාවක් දියත් කළේ සමස්ත මැද පෙරදිග කලාපයම නොසන්සුන් කරමින් වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයකින් ඉරානය පාලනය කළ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අලි කමෙනිද ඇතුළුව 1332 දෙනෙක් එරටට එල්ල වූ දැවැන්ත ප්‍රහාර වලින් මේ වන විටත් මිය ගොස් අවසන්. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතරේ ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කළ පරිදි ගෙවුණු පැය 72 අතරතුර එල්ල කළ ඇති ප්‍රහාර ගණන 200කට ඉරානයේ ටෙහෙරාන් අගනුවරට දිගින් දිගටම එල්ලවන ප්‍රහාර හේතුවෙන් රාත්‍රී කාලයේ පවා නගර පුරා විශාල දුම් පිටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඉරානයේ මරමස්ථාන කිහිපයක් ප්‍රහාරයට ලක්වීමට පෙර සහ පසු නිරූපණය වන චන්ද්‍රිකා ඡායාරූප මේ වන විට නිකුත් වී තිබෙනවා. එල්ල වූ ප්‍රහාර අතරින් එක් ප්‍රහාරයක් ඉරානයේ මිනාබ්හි ෂජාරේ ටයේබේ ප්‍රාථමික පාසලටත් එල්ල වූ අතර ඉන් එහි සිසුවියන් 168 දෙනෙක් මරුමුවට පත් වුණා. ප්‍රහාරයෙන් දිවි බේරාගත් සිසුවියක් ප්‍රහාරයෙන් මියගිය සිය වයස අවුරුදු 11ක සහෝදරයාගේ වියෝව පිළිබඳ සංවේදී උනේ මෙලෙසින්. මගේ පියා සෑම විටම පුරුදු වෙලා හිටිය පාසල අවසන් වන සීනුව නාදවන විට මාව රැගෙන යන්න එන්න. එතත් ඔහු එළියේ හිටියා. එක්වරම පිපිරීමක් සිද්ධ වෙද්දී මගේ පියා තියුවා අම්මව බේරගන්න. එතකොටම තවත් පිපිරීමක් සිදු වුණා. ඔහු මිය ගියා. මමත් බය වෙලා පන්ති කාමරයකට ගියා. ඊට පස්සේ මම සිහිසුන් වුණා. මගේ පිටේ ලොකු ගලක් වැටිලා තිබුණා. මට සිහිය ආවම බොහොම අමාරුවෙන් එළියට ආවේ. මගේ සහෝදරයා පවුලේ අය නැති වුණා. මට ඒ අයව ගොඩක් මතක් වෙනවා. යුනිසෙෆ් සංවිධානයේ එක්ස් අවකාශයේ සටහනක් තබමින් පවසන්නේ මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් හේතුවෙන් ආසන්න වශයෙන් දරුවන් 192ක් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම පිරිස අතුරින් දරුවන් 181 දෙනෙකුම ඉරාන ජාතික දරුවන්, මියගිය දරුවන් 7 දෙනෙකු ලෙබනන් ජාතික දරුවන් වන අතර 30 දෙනෙක් ඊශ්‍රායල ජාතිකයින් බවත් එක් දරුවෙක් කුවේට් රාජ්‍යයේ දරුවෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙවන් පසුබිමක ඇමරිකානු මධ්‍යම අනදෙන නිලධාරීන් වාර්තා කරන්නේ ඔවුන් සාර්ථකව ඉරාන ඉලක්ක 3000කට පමණ ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන නෞකා 43කට ආසන්න ප්‍රමාණයකටත් හානි සිදු කළ බවයි එම නිලධාරීන් පවසන්නේ. මීට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානයත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එලෙස එල්ලවන මිසයිල ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ ජෙරුසලම අහසේ මෙලෙස දක්නට ලැබුණා. ඊශ්‍රායලයට එල්ලවන මිසයිල ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා එරට වැසියන්ට අනතුරු අඟවන සයිරන් නාද නිරන්තරයෙන් නාදවන්නේ මෙලෙසින්. ඉරානයේ හමුදා කඳවුරු රැසකට සාර්ථකව ප්‍රහාර එල්ල කර අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. Their army is gone. They're just about, look, their navy is gone. Their communications are gone. Their leaders are gone. 2 sets of their leaders are gone. They're down to their 3rd set. Their air force is wiped out entirely. Think of it. They have 32 ships. All 32 are at the bottom of the ocean. Other than that, they're doing very well, Coach. It sounds like the Russians are helping Iran target and attack Americans now. That's an easy problem compared to what we're doing here. But can I be honest? It's just, I have a lot of respect for you. You've always been very nice to me. What a stupid question that is to be asking at this time. We're talking about something else. Can we keep this maybe a little bit? Go ahead, please. මේ අතර මැද පෙරදිග කලාපයේ යුද්ධයේ බලපෑම හේතුවෙන් බොරතෙල් මිලේ ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ තිබූ අගයට වඩා 9%කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට එහි අගය ඇමරිකානු ඩොලර් 93ක් ඉක්මවා ගොස් තිබෙනවා. අවසන් වරට 2023 වසරේදී සැප්තැම්බර් නොවැම්බර් කාල සීමාවේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබුණා.
යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ ශීඝ්‍ර වැඩිවීමක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ තිබූ අගයට වඩා 9%කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට එහි අගය ඇමරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබෙනවා. මෙලෙස තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ වසර දෙකකට පසුවයි. මේ අතර පවතින ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට මිසයිල් ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩි වන බව නිරීක්ෂණය වී ඇති බවයි. හයිෆා, නහරියා, අර්කෝ, ගැලිලී, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්, ටිබෙරියා ඇතුළු උතුරු කලාපයේ ජීවත් වන පිරිස ලෙබනන දෙසින් එල්ල විය හැකි ප්‍රහාර මෙන්ම රට අභ්‍යන්තරයේ යම් කණ්ඩායමක් විසින් සිදු කළ හැකි ප්‍රකෝපකාරී සිතින් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා. උතුරු ඊශ්‍රායල් කලාපයේ 9000කට අධික ශ්‍රී ලාංකිකයින් සේවය කරන බැවින් තානාපති කාර්යාලය විසින් ලබා දෙන උපදෙස් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටමින් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා. අවශ්‍ය උපදෙස් සඳහා තානාපති කාර්යාලයේ WhatsApp අංකය වන 0.972 559යි 30යි 57යි 31 ජන අංකය සතිය දින 7ෙම ඇමතිය හැකි බවටද පෙන්වා දෙනවා. හරි ළමයි ඉතින් ඕගොල්ලන්ගේ අදහස මොකක්ද මේ ගැන කමෙන්ට් එකක් දාගෙන යමු හැමෝම